ආයිබෝවන් සුපුරුදු විදිහටම ඔබ අදත් අපිත් සමග සම්බන්ධ වෙන්නේ ජ්‍යොතිෂයයි ඔබයි මමයි කියන වැඩසටහනත් එක්ක. අදත් අපිත් සමග මැදිරියට සම්බන්ධ වෙලා ඉන්නවා චන්දිමා උඩුකුඹුර මහත්මිය. එතුමියටත් ඉතාමත් අපි ගෞරවයෙන් අවස්ථාවට පිළිගන්නවා ආයිබෝවන් කියලා. ආයිබෝවන්. ආයිබෝවන්. හොඳයි. අපි පහුගිය සතියේ කතා කරුවා අවසානයේ ජන්මපත්‍රයේ සඳහන් වෙන රාශි පිළිබඳව. අද අපි ප්‍රවිෂ්ඨය ගන්නෙත් එතනින්මයි. චන්දිමා මහත්මිය මම දැනගන්න කැමතියි ජන්මපත්‍රයේ සඳහන් රාශි පිළිබඳව. ඔව් දර්ශන. ජන්මපත්‍රයේ රාශි 12 තමයි අපි පළවෙනි එක ලග්න ස්ථානය කියන්නේ ලග්නයේ ඉහළම තියෙන කොටුව. ඒක ලග්න ස්ථානය. කෙනෙක්ගේ ලග්න ස්ථානයෙන් පෙන්නනවා කෙනෙක්ගේ පෞරුෂය. ඒ කියන්නේ මේක ශරීරයේ කොටස් වලින් ගත්තොත් මේක හිස. එතකොට කෙනෙක්ගේ උගත්කම, ඒ කියන්නේ බුද්ධිමත්කම, මේ බුද්ධිමත් ග්‍රහයන් පිහිටීම, ඒ කියන්නේ ඒ ග්‍රහයන්ගේ කොයි විදිහ උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් බලපානවද? ලග්නයෙන් ඇත්තටම ගොඩාක් දේවල් කේන්ද්‍ර සටහනේ තියෙනවා ලග්න ස්ථානයට සම්බන්ධව. එතකොට කෙනෙක්ගේ පෞරුෂය පිළිබඳව අපිට ලග්නයෙන් ඔප්පු කරගන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ආකාරයෙන් දෙවැන්න කියන්නේ මේ මුහුණ කට ඒ බෙල්ල ගාවට යනකම් දෙවැන්න බලපානවා. ඒ ශරීරයේ පැත්තෙන් ගත්තම. එතකොට මේ වගේ තියෙන දුර්වල පැති, ඇස්වල පෙනීම, එතකොට කතා කිරීමට නොහැකි නම් ඒකම, ඒ සියලු දේවල් ග්‍රහ ගැලපීම් එක්ක මේ දෙවැනි රාශියෙන් අපිට විග්‍රහ කරන්න පුළුවන්. මේක සමවන්න මම මෙහෙම බාධා කිරීමක් කරුවොත් එතකොට මේ රාශි 12 පිහිටීම සඳහන් වෙන්නේ අපේ මේ ශරීරයට සම්බන්ධ වෙලාද? ශරීරයට සම්බන්ධව. එතකොට අපේ ක්‍රියාකලාපයන් ඒවත් එතකොට මේ කොටු ඇතුළත් වෙනවද මේ කොටු වල? ඔව්, සියලු දේම ඇතුළත් වෙනවා. එක පැත්තකින් දර්ශන මේක අපේ ශරීරයේ සම්බන්ධව ගත්තත් අනිත් පැත්තෙන් අපිට තියෙන දැන් අපි මෙහෙම ගමුකෝ 7-8-2 විවාහය පැත්තට බලනවා අපි. නමුත් 7-8-2 ශරීරයේ පැත්තෙන් බැලුවොත් අපේ ඇඟේ කොටස්ම තමයි ඒවා විග්‍රහ වෙන්නේ. එතකොට 4 කියන එක අපේ පපුව. ඒක අනිත් පැත්තෙන් බැලුවම ඒක මාතෘ ස්ථානය. 5 කියන්නේ පුත්‍ර ස්ථානය. ඒ වගේ 2 කියන්නේ දර්ශන ධන ස්ථානය. එක පැත්තකින් මේක කුටුම්බ ස්ථානය කියලාත් කියනවා. 3 කියන්නේ වික්‍රම ස්ථානය. දැන් එතකොට ධන ස්ථානයේ සාමාන්‍ය පිහිටන්න ඕන රාශි මොනවා කියලා හිතන්නේ? හොඳ ධනවත් කෙනෙක් වෙන්න නම් ධනස්ථානයේ පිහිටන්න ඕන රාශි මොනවා විදිහටද? දෙවන රාශිය තමයි ওই ධනස්ථානය කියලා අපි ගන්නෙ. ඒ කියන්නේ ওই දෙවන රාශිය දැන් පළවෙනි රාශියනේ ලග්න රාශිය උනේ දර්ශන. එතකොට දෙවනි රාශිය තමයි ධනස්ථානය. ඒ කියන්නේ ඒක බලපාන්නේ මේ මම කිව්වේ මූණ බෙල්ල ළඟට යනකන් තියෙන කොටස, හිස තමයි උඩ ටික ලග්න ස්ථානයට එන්නේ. ඒකට හිමි ග්‍රහයෙක් ඉන්නවද? නෑ. එහෙම ග්‍රහයෙක් කියලා නැහැ. ඒ ග්‍රහයන් ගෝචරයේදී, ඒ කියන්නේ ගමන් කරන තැන කෙනෙක්ගේ අර උපන් වෙලාව ගත්තම අපිට ඒ පිහිටීමට ඒකෙන් අනුව තමයි මේ කොටු වලට ග්‍රහය වැටෙන්නේ. මොන රාශියේද මේ ග්‍රහය මේ දවසේ මේ වෙලාවට හිටියේ. ඒකෙන් තමයි අපි ඒවා සටහන් කරගන්නේ. එතකොට මේ රාශි 12 අපේ ශරීරය හා සම්බන්ධයි. තුන්වෙනි රාශිය කියන්නේ වික්‍රමස්ථානය. මෙතනින් සහෝදරයන්ගේ ඵල බලන්නේ මෙතනින්. අපේ උගුරෙන් පල්ලෙහා මේ පපුව හරියට වෙනකන් වික්‍රමස්ථානයෙන් කියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට අසනීප තත්ත්ව වෙනවා නම්, රෝගකාරක පැත්තක් එනවා නම් කෙනෙක්ගේ කේන්දරේ බලලා තමයි ඉස්සර වෙද මහත්වරු ලෙඩේ මොකද්ද කියලා වෙදකම කරන්නේ. ඒ වගේ මොකද මගේ සීයත් එහෙම කෙනෙක්. කේන්දරේ බලලා තමයි යා වෙදකම් කරේ. වෙද මහත්තයෙක්යා. ඒ වගේ දර්ශන මෙතනදී 4 කියන්නේ මේ පපුවෙන් මෙතනින් පල්ලෙහා මේ බඩට උඩින් ශරීරය ගත්තම. එතකොට මේකෙන් මව් පාර්ශවය ගැන පැහැදිලි වෙනවා. දීපල ගැන, ඉඩකඩම් ගැන, යාන වාහන ගැන, තමන්ගේ හදවත ගැන. එතකොට මේ වගේ විග්‍රහයන් අපිට කරන්න පුළුවන්. 5 කියන්නේ පුත්‍රස්ථානය. 5 අපේ විද්‍යාස්ථානය කියලත් අපිට ගන්න පුළුවන්. අපි කොච්චර දුර ඉගෙනගෙන තියෙනවද කියලා අපිට මේ 5 විග්‍රහ කිරීමෙන් බලන්න පුළුවන්. එතකොට තමන්ගේ දරුවෝ,
තමන්ට දරුවෝ ඉන්නවද නැද්ද? එතකොට මේගොල්ලෝගෙන් කොයි වගේ ලැබීමක්ද තියෙන්නේ? අපි දරුවන්ට කොහොමද සසර කරලා තින්නේ? මේ හැම දෙයක්ම මෙතනින් විග්‍රහ වෙනවා. 6 කියන්නේ දර්ශන සතුරු ස්ථානය. ඒ කියන්නේ සතුරෙක් අපිට සමහර වෙලාවල් තියෙනවනේ දර්ශන. අපිට කෙලින්ම ඇවිල්ලා ප්‍රහාර එල්ල කරන සතුරු අඩුයි. හැංගිලානේ දෙන්නේ. ඔව්. අද සමාජයේ හැටි. එතකොට ඒ දේවල් අපිට ඒ ආකාරයෙන්ම මේ ඒ ග්‍රහ පිහිටීම් එක්ක ඒ දේවල් ටික ගන්න පුළුවන්. මොන ආකාරයෙන්ද ඒ වගේ පැවැත්මක් තියෙන්නේ කියලා. ඊට පස්සේ 7 කියන්නේ විවාහ ස්ථානය. එතකොට 7 කියන එක සාමූහිකව වැඩ කරන තැනටත් අපිට ගන්න පුළුවන්. අනිත් එක තමයි 7 කොයි වගේ විවාහ සහකරුවෙක්ද සහකාරියෙක්ද ලැබෙන්නේ. ඊට පස්සේ 8 කුටුම්බස්ථානය. කුටුම්බස්ථානය කියන්නේ දැන් මේ හැම දෙයක්ම මම ඒක බෙදලා කොටස් වලට පෙන්නන්නම්. ශරීරය ඒ කියන්නේ 8 කියන්නේ විවාහයෙන් පස්සේ ගත කරන ජීවිතය තමයි අපි ඒක දකින්නේ. අනිත් එක තමයි දර්ශන 8 කියන එක මාරක ස්ථානය කියලාත් ගන්නවා. මේ ආදී දැන් විවිධ කරුණු එක්ක තමයි මේක විග්‍රහ වෙන්නේ. ඊට පස්සේ 9 පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය කියනවා අපි මේකට. එතකොට මේ භාග්‍යස්ථානය දර්ශන අපේ පෙරපින් අපිට කොච්චර වාසනාවක් තියෙනවද, කොච්චර ලැබීමක් තියෙනවද, විදේශගත වීම මොන ආකාරයෙන් තියෙනවද ආදී වූ නොයෙකුත් දේවල් මේ පුණ්‍යස්ථානයෙන් බලන්න පුළුවන්. එතකොට පුණ්‍යස්ථානය රවිට, ඒ කියන්නේ පියාට අයිති තැනක්. අපි පියා ගැන විග්‍රහ කරන ওই 9නුත් 10 තමයි පීතෘ තැන වෙන්නේ කර්මස්ථානය. නමුත් 9 10 දෙකෙන්ම දෙමව්පිය තාත්තා ගැන බලන්න පුළුවන්. එතකොට ඒ කොටුවෙන් අපේ ශරීරයට සම්බන්ධ ස්ථානයක් ගැන සඳහන් වෙන්නේ නැද්ද? ඔව්, ඒ කොටුවෙන් සම්බන්ධ වෙන්නේ දර්ශන මේ ධනිස් හරිය. ඒ කොටස් වලට බෙදිලා යනකොට ඒව කොටස් වලට මේවා වෙවි යන්නේ අන්නේ ආකාරයෙන්. එතකොට මේකෙදි 10 කර්මස්ථානය කියනවා අපි. මේක රැකියා ස්ථානයක් වෙනවා. එතකොට කෙනෙක්ගේ ධනිස් වලින් පල්ලෙහා මේ හරියෙන් එන ටික තමයි ඒ වගේ සම්බන්ධයෙන් එන රෝග තත්ත්ව, එතකොට සුබ පැත්ත විග්‍රහ කරන්න පුළුවන් ওই 10 වෙනි කොටුවෙන්. දැන් අපේ දැන් බැරිලාත් අපි හිතමු අපේ මේ ධනියෙන් පල්ලෙහා අපිට මේ පොඩි මොකක් හරි අනතුරක් සිද්ධ වෙලා හරි වේදනාවක් හරි එහෙම වෙනවා. එතකොට ඒක කෙලින්ම බලපානවද මේ රාශි වල පිහිටීමේ මොකක් හරි වෙනසක් කියලා කියන්නේ රැකියාව ඒ රාශි සම්බන්ධව විග්‍රහ කරනකොට ඒ අමාරු අපි සෙනසුරා ඒ තැන යනකොට අපි අහනවා මෙහෙම අතපය හිරිවැටෙන ස්වභාවය එනවා. ඒව ගන්නේ දර්ශන මේ ග්‍රහ ගැලපීම එක්ක. මේ රාශි අණුව තමයි අපි ඒව බෙදාගන්නේ. ඒ කියන්නේ ඒ ග්‍රහයකින්දු හිටි පමණින්ම අපිට යම් දෙයක් ප්‍රකාශ කරන්න බෑ. ඒ ග්‍රහය ඉන්නේ මොන අංශකයේද? කවුද දෘෂ්ටිය වැටෙන්නේ? ඒ ඉන්න රාශිය මොකද්ද? එතකොට ඒ පෙනීම් සියලු දේ දැකලා තමයි කෙනෙක්ට අපිට පලාපල කියන්න වෙන්නේ. මොකද අපි නිකන් ඒ ග්‍රහය දැක්ක ගමන් යම් දෙයක් ප්‍රකාශ කරොත් ඇත්තට මේකේ එතන සත්‍යතාවය හරිම අඩුයි. ඔව්, එතකොට චන්දිමා මහත්මිය මම දැනගන්නේ එතකොට 11 වෙනි අපි 10 වෙනි කොටුව කිව්වා. ඔව්, 11 කියන්නේ දර්ශන එක තැනක් ධනස්ථානය කියලාත් කියනවා තෙන්ට. ඒ කියන්නේ අපිට උපතින්ම ලැබෙන දේවල්, අපි අරගෙන ආපු දේවල් මේවා ධනස්ථානය කියලා ගන්නවා. අනිත් එක මේක විවාහය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔය 7 8 11 කියන තැන් රාශි තුනම විවාහ සම්බන්ධ වෙන තැනුත් තියෙනවා. මොකද 7 ත්‍රිකෝණෙට ගත්තොත් ඔය 3 7 11 කියන රාශි තුන තමයි ගන්නෙ. මේ සම්බන්ධයෙන් විවාහ ගැන අපි ප්‍රකාශන කරනවා. එතකොට ලග්න ත්‍රිකෝණය කියන්නේ දර්ශන 5 1 9 ඔය ආදී ත්‍රිකෝණ වශයෙන් පෙනීම් දෘෂ්ටිය වැටෙන තැනුත් තියෙනවා. එතකොට මේ 12 කියන්නේ දර්ශන 12 කියන්නේ අව. ඒ කියන්නේ අපේ වැය වෙන පැත්ත. ඒ වැය කොයි ආකාරයෙන්ද අපේ මතු අපි දැන් මේකෙන් අයින් වෙලා අපි එහා ලෝකයකට යනවා නම් ඒ කොයි ආකාරයෙන්ද ඒ දේ සිද්ධ වෙන්නේ? අපි කියන්නේ සමහරුන්ට හදිසි අනතුරකින් නැති වෙනවා. සමහරු නිකම්ම සසරේ පින් කරලා තියෙනවා. මේ තව බව කීපයක් යන්න තියෙනවා. ඒ ඔක්කොම විග්‍රහ කරන්න පුළුවන් මේ පැත්ත එන්නේ අපිට අර රාශි 12 හරියට විග්‍රහ කරොත් පමණයි. දැන් ওই රාශි 12ට එකේ ඉඳලා 12කට නම් තියෙනවනේ. දැන් ඒවට ලග්න පිහිටීමක් තියෙනවද? ඒ එක එක රාශියට දැන් එකේ කොටුවට මෙන්න මේ ලග්නේ, දෙකේ කොටුවට මේ ලග්නේ. දැන් ඒක ගන්නේ දර්ශන දැන් අපි හිතමු මේෂ ලග්නේ උපන් කෙනෙක් කියලා. එතකොට එකේ කොටුව තමයි මේෂ රාශිය. ඒ විදිහට අනුපිළිවෙලින් අර රාශි 12ම යනවා. ඒ කියන්නේ දෙකේ කොටුව තමයි එහෙනම්
වෘෂභ රාශිය. තුනේ කොටුව තමයි මිථුන රාශිය. ඒ විදිහට මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා. දැන් අපි හිතමු දර්ශනගේ උපන් මේ ලග්නේ මොකද්ද? මගේ වෘෂභ. වෘෂභ. එතකොට වෘෂභ ලග්නේ නිපදුනාම පළවෙනි රාශිය වෙන්නේ වෘෂභ රාශිය. එතකොට ඒ රාශියෙන් තමයි පටන් ගන්න. ඔව් පැහැදිලි. මම හිතන්නේ අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් සම්බන්ධ වෙන්න සූදානම් වෙනවා. ඊට පස්සේ අපි කතා කරන්න සූදානම් කොටු වලට අදාළ ලග්න පිළිබඳව තවත් සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න අපි සූදානම් වෙලා ඉන්නේ. හොඳයි. අපි නැවතත් සම්බන්ධ වී සිටින්නේ ජ්‍යොතිෂයයි ඔබයි මමයි වැඩසටහනත් එක්ක. අපි අවසන් වශයෙන් කතා කරමින් හිටියේ රාශි 12 පිහිටීම, කොටුවල පිහිටීම. ඉතින් අපි දැන් සූදානම් වෙනවා ඒ පිළිබඳව ඔබට සජීවීව පෙන්නමින් කතා කරන්නට. ඔව් දර්ශන. රාශි 12 කියන්නේ මේ ලග්න ස්ථානය 2 දෙවැන්න ස්ථානය 3 ධනස්ථානය වික්‍රමස්ථානය මේ ආකාරයෙන් වූ රාශි 12. පේනවද ඔයාලට? ඔව්. මේකෙදි මේ රාශීන් වල සිටින ග්‍රහයන් කෙබඳු ආකාරයෙන් අපේ ජීවිතවලට බලපෑම් එල්ල කරනවද? මේ හැම දෙයක්ම විග්‍රහ කරන්න පුළුවන් ඒ අපි උපන් වෙලාව ගත්තම. ඒ කියන්නේ කෙනෙක්ගේ අපි උපන් දිනය උපන් වෙලාව අරගෙන මේ රාශිවල තමයි දර්ශන අපි ග්‍රහයන්ව දාන්නේ. ඒ කියන්නේ මේ රාශියේ මේ වෙලාවට මේ දිනේට මේ ග්‍රහය මෙතන ඉන්න ඕන මේ රාශියේ. අන්න ඒ ආකාරයෙන් තමයි අපි මේ කේන්ද්‍ර සටහන හදාගන්නේ. දැන් මට එතකොට ප්‍රශ්නයක් එනවා. දැන් ඔය 4 කේන්දරයේ පාළුයි කියලා සමහරුන්ගේ ජන්මපත්‍රවල සඳහන් වෙනවා. ඒ මොන අවස්ථාවලද? ඒ 4 කේන්දරය කියන්නේ දර්ශන මේ 1 4 7 10 කියන රාශි 4. අපි පෙන්වුවොත් බලන්න. ඔව් මේ 1 4 7 10 කියන රාශි 4 තමයි 4 කේන්දරය කියන්නේ. එතකොට මේ 4 කේන්දරේ පාළු වෙච්ච පමණින් ශ්‍රමණ යෝගය දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කිසිම ග්‍රහස්ථානයක් ඒ කොටු 4 තියෙන්න බෑ. ඔව් කිසිම ග්‍රහයෙක් නැතුව ඉන්න එක තමයි අපි කියන්නේ 4 කේන්දරේ පාළුයි කියලා. දැන් එතකොට කොහොමද ඒක බලපාන්නේ පුද්ගලයාගේ ජීවිතයට? ඔව් එක පාරට සමහර ජ්‍යොතිෂවේදීන් මේක ඒ කියන්නේ ගැඹුරින් බලන්නේ නැතුව කිසිම කෙනෙක් මේ සම්බන්ධව ප්‍රකාශයන් ඉදිරිපත් නොකළ යුතුයි. මොකද මීට හේතුව මේ 4 කේන්දරේ පාළු සැනින් අනිත් ග්‍රහයන් ඒ කියන්නේ 5 9 බලවත් ග්‍රහයන් සිටිනවා නම් අර 4 කේන්දරේ පාළු වීමේ දෝෂය භංග වෙනවා. දැන් අපි කියනවා දැන් 4 කේන්දරේ පාළු වෙච්ච අය ගොඩක් මහාන කරන්න කියලා ඔව් ඒ කියන්නේ ශ්‍රමණ භූමියට ඇතුළත් කිරීම හොඳයි කියනවා. නමුත් මේකෙදි අර ඒ මහාන කරගන්න කියන්නේ අර ඉස්සර තිබිලා තියෙනවා දර්ශන මේ 4 කේන්දරේ පාළු වෙන අය මහා කාලකන්ණි ජීවිත ගත කරනවා කියලා. ඇත්තටම එහෙම අපිට එකෙල්ලේ කියන්න බෑ. මොකද මේ අංශක කලා විකලා මේ වගේ තියෙන අක්ෂාංශ දේශාංශත් එක්ක අපි මේ ග්‍රහයක් ගත්තම මේ ග්‍රහය මොන අංශකයේද ඉන්නේ. එතකොට මේක භාව කේන්දරය හැදුවම තමයි ගොඩක් ගැඹුරින් මේ පිළිබඳව කියන්න ප්‍රකාශයන් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට 5 9 ග්‍රහයන් බලවත් රාශියක් වෙලා උච්චව ස්වක්ෂේත්‍රව මිත්‍රව මේ වගේ ආදී රාශියක සිටිනවා නම් අර 4 කේන්දරේ පාළු වීම
සහ මුලින්ම දෝෂය භංග වෙනවා. ඒ දෝෂ භංග කරන දැන් පහ මොකද ඒ ලග්න ස්ථාන කිව්වේ ප්‍රබල 1 5 9 පහන. එතකොට 5 9 ස්ථානවල තිබිය යුතු රාශි මොනවද බලවත් වෙන්න නම්? අපි හිතමු එහෙම 5 9 බලවත්ව සිටින ඕනම ග්‍රහයෙක්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු කටක රාශියේ චන්ද්‍රයා. ඒ කියන්නේ ඒක 9 වෙලා ඉන්නවා නම් ඇත්තට මේක ප්‍රබල පුණ්‍ය ස්ථානයේ ඉන්න ග්‍රහ පිහිටීමක්. ඒ හින්දා ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. ඒ උප්පත්තියෙන්ම 4 කේන්දරේ පාළුණත් අර ප්‍රබලව සිටින ග්‍රහ යෝගයේ හින්දා එයාගේ දියුණුව, ඉගෙනීම, අධ්‍යාපනයේ පැත්තේ ඔක්කොම ශාස්ත්‍රීය වෙනවා. කිසිම අඩුවක් වෙන්නේ නැහැ. දැන් එතකොට ওই කොටුවල එක රාශියකට විතරද ඉන්න පුළුවන් නැත්නම් කීප දෙනෙක්ටම ඉන්න පුළුවන් දෙක කොටුවක? එක රාශියක ග්‍රහයෝ ඒ වෙලාවේ ග්‍රහයන් 5-6 දෙනෙක් වුණත් ඉන්න පුළුවන්. 7කට වුණත් ඉන්න පුළුවන්. හැබැයි ග්‍රහයෝ 9 දෙනාම එකම රාශියකට යන්නේ නැහැ. මොකද රාහුයි කේතුයි ඉන්නේ හරියටම දෙපැත්තක. ඒ හින්දා දැන් අපි හිතමු එකේ රාහු හිටියා නම් 7 කේතු ඉන්න ඕන. ඒ වගේ මූණට මූණලා තමයි ඉන්නේ. 4 රාහු හිටියා නම් 10 ඉන්න ඕනේ කේතු. ජන්මපත්‍රය දැන් අපි කලින් වැඩසටහනක අපි කතා කෙරුවා මේ අර නොනගතය කියලා කාලයක් තියෙනවා. ඒ කියන්නේ අපි අවුරුද්ද ගත්තාම නොනගතය කියලා කාලයක්. ඔව් ඒ කියන්නේ දර්ශන නොනගතය අපි දැන් ওই අවුරුද්ද ගන්නේ මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම. ඒ කියන්නේ මේ රාශි 12 හැම මාසෙම මාසයක් යනවා රවි එක රාශියකින් තව රාශියකට යන්න. රවි එහෙම එක ග්‍රහයෝ මේ ග්‍රහ වලල්ලේ ඉන්න ග්‍රහයන් 9 දෙනාම එකම කාල සීමාවකදී නෙමෙයි ඒ රාශියට යන්නේ. ඒවට තියෙනවා දැන් සෙනසුරු ගත්තොත් වර්ෂ 2කමාරක කාලයක් තියෙනවා. එක රාශියක වර්ෂ 2කමාරක් ඉන්නවා. එතකොට චන්ද්‍රයා ගත්තොත් දවස් 2කමාරයි. එතකොට අර ඒ දේවල් එතකොට අනිත් ග්‍රහය මාස 1කමාර වගේ පොඩි කාල සීමාවල් තමයි තියෙන්නේ. සූර්යයා ඉන්නවා. ඒ කියන්නේ රවි ග්‍රහයා ඉන්නවා මාසයක්. දැන් ඔය ඒ රවි ග්‍රහය මාසයක් ඉන්නවා. දැන් එතකොට එතනින් බලවත් වෙන්නේ මොන රාශියද? රවිද? ඕන වෙලාවක. නෑ. ග්‍රහය 9 දෙනාම බලවත් ආකාරයෙන් පිහිටියොත් සුවිශේෂී පුද්ගලයෙක් වෙනවා. දැන් රවි බලවත් වෙනවා කියන්නේ ඒකෙන් ගොඩාක් දේවල් තමන්ගේ පෞරුෂය, තමන්ගේ පිය පාර්ශවය, තමන්ගේ පියාට ලැබීම් වෙන පැත්ත, තමන්ගේ ව්‍යාපාරික පැත්ත මේ කිසිම දෙයකට නොනැවෙන ගතියක් එනවා. රජ වෙන ගතියක් එනවා. ඒ කියන්නේ රවි ලග්නස්ථානයේ හිටියොත් එහෙම වෙන්නේ නෑ. රවි ලග්නේ ඉඳියම ඔය උපදින වෙලාවට අනුව දර්ශන කුමන ආකාරයෙන් මොන රාශියේ ඉන්නවද කියලා අපිට කියන්න බෑ. උදේ ඉපදිච්ච කෙනෙක්ට රවි ලග්නේ ඉන්නවා. දවල් ඉපදිච්ච කෙනෙක්ගේ රවි 10 ඉන්නවා. තේරුණාද? ඔව්. දැන් එකම විදිහට ජන්මපත්‍රයක් හැදෙන දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න පුළුවන්ද? එකම ඒ කියන්නේ ජන්මපත්‍රයේ රාශි පිහිටන ආකාරය එකම විදිහ. ඔව් පුළුවන්. එකම රාශියේ පිහිටියට අංශක කලා විකලා වලින් වෙනස් වෙනවා. ඒ දැන් අපි ට්වින්ස්ලා ගමුකෝ. නිමුල් දරුවෝ. එතකොට මේ නිමුල් දරුවොන් මේ ලෝකෙට බිහි වෙන විනාඩි 3 4 5ක් යයි ඕන. ඒ වගේ පොඩි ප්‍රමාණවල වලින් යන්නේ. නමුත් ඒ වෙලාවට හුඟක් දුරට ලග්නෙත් එක්ක සමාන වෙන්න පුළුවන්. අර ග්‍රහයෝ ඉන්න රාශිත් සමාන වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝගේ අංශක ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන ප්‍රමාණවල වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න. ඒව වෙනස්. එකටම ඉපදෙන අයත් විවිධ අදහස් ඒගොල්ලෝ සසරේ කරපු අකුසල කර්ම පළ දෙන්නේ එක ආකාරයකින් නෙමෙයි ආකාර දෙකකින්. දැන් මම මේක අහලා තියෙන කතන්දරයක් මේ සිකුරු 7 කියලා කියනවනේ. සිකුරු 7 තියෙනවා කියන්නේ ඒක සුබයිද නැත්නම් එයාට හොඳ මංගල යෝග තියෙනවද? එහෙම. ඔව් ඇත්තටම සිකුරු 7 කියන්නේ සුබ. ඒ කියන්නේ ලෞකික දේවල් ලෞකික ජීවිතේ ජීවත් වෙන්න සිකුරු 7ට එන එක සුබයි. නමුත් සිකුරු 7ට ආවම සිකුරුගෙන් නරක බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. ඒ ඉන්න රාශිය මොකද්ද කියලා බලන්න ඕනේ. උච්ච, ස්වක්ෂේත්‍ර, නීච, සතුරු, මූඩ මේ රාශියට මොකද්ද වෙන බලපෑම? එතකොට සිකුරු කුමන ආකාරයෙන්ද පේන්නේ? සිකුරුව දකින්නේ කුමන ග්‍රහයද? ඒ විවිධ වූ දේවල් විග්‍රහ කළා තමයි දර්ශන මෙතනදී අපි ප්‍රතිඵල කියන්නේ. දැන් ඔය ජන්මපත්‍ර ඔය කොටුව අනිවාර්යයෙන්ම හැම මේ පොඩි ඉපදෙන හැම ළමයෙක්ටම පවා දෙන සටහනක්ද? ඕක අනුව තමයි මේ හැමදේම තීරණය කරන්නේ. ඒ කියන්නේ ඝන පිහිටවනවා කියලා තියෙන්නේ. අපි මේ ගණේ තියෙන්න ඕන මේ මනුෂ්‍ය ගණේ, දේව ගණේ. ඒවා එන්නේ දර්ශන මොන ගණේද කියලා බලන්නේ අපි නැගතින්.
ඒ නැකත තියෙන්න ඕන. අපි දැන් උපන් නැකතක් එනවනේ. මේ දවසේ මේ වෙලාවට ඉපදුනාම මෙන්න මේ නැකත තමයි මේ දරුවට එන්නේ. එතකොට මේ නැකතට අනුව තමයි අපි හිතමු එයා මනුෂ්‍යද, දේවද, රාක්ෂද කියලා තීරණය වෙන්නේ මේ නැකතත් එක්ක යන ටික. නැතුව මේ ජන්මපත්‍රයේ කොටුවේ සඳහන් ආකාරයට නෙමෙයි. ඒකට නැකතක් නැහැ. හැබැයි මෙහිම දෙයක් තියෙනවා දර්ශන. මේ අපි උපන් නැකත කියලා ගන්නේ චන්ද්‍රයා හිටපු රාශියත් එක්ක එන නැකත. නමුත් මේ සියලුම ග්‍රහයන්ට නැකත් තියෙනවා. එතකොට මේ සියලුම ග්‍රහයන්ට නැකත් තියෙනවා. සියලුම ග්‍රහයන් ඉන්න අංශක ප්‍රමාණවල් තියෙනවා. කොච්චර අංශක කලා විකලා කියලා මේ අංශක ප්‍රමාණවල් වලින් බෙදිලා යනවා. මේක ඇත්තටම දර්ශන මේක විග්‍රහ කරන්න පුළුවන් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයෙන්. මේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයෙන් භාව කේන්ද්‍රය හැදුවොත් මේකේ අංශක කලා විකලා කොච්චරද කියලා හරියට පැහැදිලිව ඒ ගණන් ශාස්ත්‍රයක් තියෙන එතන. ඒකෙන් මේක පැහැදිලිව අරගෙන අපිට පුළුවන් කෙනෙක්ගේ දෛවය කුමන ආකාරයකින් කුමන විදිහකට සිද්ධ වෙනවද? ඒකට අපි අර මං පෙර කිව් පරිදිම ඒ රාශියේ ඉන්න දෘෂ්ටි වැටෙන ආකාරය ආදී වූ විවිධ දේවල් වලින් අපිට මේක විග්‍රහ කරන්න පුළුවන්. ඔව් මම හිතන්නේ ගොඩ දෙනෙක්ට පැහැදිලි රාශි කොටුවල පිහිටන ආකාරය පිළිබඳව අපි මේ වැඩසටහන අදට සමාප්ත කරන්නයි සූදානම් වන්නේ. ඊට කලින් මතක් කර යුතුයි අපි ලබන සතියේ කතා කරන්න සූදානම් වෙලා සිටිනවා සෙනසුරු ඒ රාෂ්ට්‍රකයේ පිළිබඳ. මම හිතන්නේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාපොරොත්තු වෙන සින්න දෙයක් තමයි මේ ඒ රාෂ්ට්‍රය ගැන. අපි ඒ රාෂ්ට්‍රයක් ගැන තමයි ලබන සතියේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි මම කලින් සඳහන් කරු ආකාරයට ඔබට පුළුවන් මේ වැඩසටහන නරඹන්නට www.arunaloke.com වෙබ් ලිපිණයෙන් ඔබට පුළුවන් මේ සජීවීව නරඹන්නට. ඒ වගේම තමයි තවත් විශේෂයෙන්ම කියන්න ඕන අපේ චන්දිමා මහත්මියව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබට මෙන්න මෙම වෙබ් ලිපින ඔස්සේ lkhoroscope.com ඔස්සේ පුළුවන් චන්දිමා මහත්මිය සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි ඊමේල් ලිපිනයක් තිබෙනවා chandima@arunaloke.com. එතුමිය සමග දුරකථනයෙන් කතා කරනවා නම් 0777 97 96 46. ඒ වගේම තමයි 072 21 32 204 කියන දුරකථන අංක ඔස්සේ එතුමියව සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. එසේනම් ලබන සතියේ හැම වෙන බලාපොරොත්තු අපි ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතියේ සෙනසුරු බුධ සිකුරු 7 වැන්නේත් රවි රාහු 8 වැන්නේත් අඟහරු 9 වැන්නේත් සඳු 10 වැන්නේත් ගමන් ආරම්භ කරන මෙම සතිය ආරම්භයේම ඔබට සුබඵල උදා කරනවා. ඔබට මානසික සතුට ඇති කරනවා. ව්‍යාපාරික පැත්ත, අධ්‍යාපනයේ පැත්ත සම්පූර්ණයෙන්ම සුබවාදීව කටයුතු කිරීමට ඔබට මෙම සතිය මුල සිටම හැකි වෙනවා. සතිය අවසානයේ ඔබට ඉතා සුබඵල හිමි වෙනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සිකුරු බුධ සෙනසුරු 6 වැන්න. ඒ කියන්නේ සතුරු ස්ථානයේත් රවි රාහු 7 වැන්නේත් චන්ද්‍රයා 9 වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට සුබඵල උදා කරනවා. විශේෂයෙන්ම ඔබ පුණ්‍ය කටයුතු වලට සහභාගී වන අතර ඔබට සාමූහිකව වැඩ කිරීමට ඇති හැකියාව වැඩි දියුණු වීමේ පැත්තක් නිර්මාණය වෙනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ සෙනසුරු බුධ සිකුරු 5 වැන්නේත් රවි රාහු 6 වැන්නේත් අඟහරු 7 වැන්නේත් චන්ද්‍රයා 8 වැන්නේත් ආරම්භ වන මෙම සතිය ඔබ අපායක ජීවත් වෙනවා කිව්වොත් නිවැරදි. ඒට හේතුව ඔබට මානුෂීය ගැටලු රසකට මුහුණ පෑමට ඔබට සිද්ධ වෙනවා. කටක ලග්නයෙන්. කටක ලග්නයෙන් උපන් ඔබ රවි රාහු 5 වැන්නේත් ශනි බුධ සිකුරු 4 වැන්නේත් චන්ද්‍රයා 7 වැන්නේත්
අඟහරු 6 වැන්නේ සතුරු ස්ථානයේ ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට මිශ්‍ර ඵල උදා කරනවා. විශේෂයෙන්ම මෙම සතිය තුළ ඔබගේ සෙම් රෝග වැනි සෙමෙන් හටගන්න රෝග වලින් ඔබ පරිස්සම් විය යුතුයි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ චන්ද්‍රයා 6 වැන්නේත් කුජ 5ත් රවි රාහු 4 වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය සතුරු නිසා ඔබට හානි පැමිණෙන සතියක්. එම නිසා මෙම සතියේ මුල් දින කීපය තුළ ඔබ ප්‍රවේශම් විය යුතුයි. කන්‍යා රාශියෙන් උපන් ඔබ සෙනසුරු බුධ සිකුරු දෙවැන්නේත් රවි රාහු 3 වැන්නේත් කුජ 4 වැන්නේත් චන්ද්‍රයා 5 වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට මිශ්‍ර ඵල උදා කරනවා. විශේෂයෙන්ම දියණියක් පිළිබඳව සුබ ආරංචි ඔබට ලැබෙනවා. තුලා ලග්නය. තුලා රාශියෙන් උපන් ඔබ චන්ද්‍රයා 4 වැන්නේත් කුජ 3 වැන්නේත් ලග්නස්ථානම සෙනසුරු සිකුරු බුදත් යෝග වෙමින් ආරම්භ කරන මෙම සතිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා හිත යොමු කිරීම වඩාත් සුදුසු වෙනවා. විශේෂයෙන්ම සහෝදරයින්ට අපල සිද්ධ වෙන කාලයක්. එම නිසා ඒ අය සමග ප්‍රවේශමෙන් ආශ්‍රය කළ යුතුයි. වෘශ්චික ලග්නය. රවි රාහු ලග්නස්ථානයේත් කුජ දෙවැන්නේත් චන්ද්‍රයා 3 වැන්නේත් ආරම්භ කරන මෙම සතිය මුල් දින 3 ඔබට සුබ ඵල උදා කරනවා. ඉන්පසුව අවසානයේ සති අන්තයේ ඔබට හිත වේදනා කලකිරීම වලට මුහුණ පෑමට ඇති බැවින් දෙතුන් පාරක් සිතා තීරණ ගැනීම ඉතාම වටිනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අඟහරු ලග්නස්ථානයේ චන්ද්‍රයා දෙවැන්නේත් බුධ සිකුරු ශනි 11 වැන්නේත් රවි රාහු 12 වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට යහපත් සුබඵල උදා කරන සතියක් වෙනවා. ඔබ සතුටෙන් විනෝදයෙන් ගත කරන සතියක් වෙනවා. මකර ලග්නයෙන් උපන් ඔබට ඔබගේ චන්ද්‍රයා ලග්න ස්ථානගතවද බුධ ශනි සිකුරු දස වැන්නේත් රවි රාහු 11 වැන්නේත් අඟහරු 12 වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබ දිව්‍ය ලෝකයේ ඉන්නවා යයි කිව්වොත් නිවැරදිය. ඔබට ඊතරම් සුබඵල උදා කරන සතියක් වෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ බුධ ශනි සිකුරු 9 වැන්නේත් රවි රාහු දස වැන්නේත් අඟහරු 11 වැන්නේත් චන්ද්‍රයා 12 වැන්නේත් ගමන් ආරම්භ කරන මෙම සතිය ඔබට මිශ්‍ර ඵල උදා කරනවා. ඔබ පුළුවන් තරම් මෙම සතිය තුළ පුණ්‍ය කර්ම විශේෂයෙන්ම ආගම දහමට ලැබිව දානමය කටයුතු වලට සහභාගී වීමෙන් ඔබට විශේෂ සුබඵල ලැබෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ බුද්ධ ශනි සිකුරු 8 වැන්නේත් රවි රාහු 9 වැන්නේත් අඟහරු 10 වැන්නේත් චන්ද්‍රයා 11 වැන්නෙන් ආරම්භ කරන මෙම සතිය ඔබට මිශ්‍ර ඵල උදා කරනවා. ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වූවා නම් ඒව නැවත යථා තත්ත්වයට පත් වෙන බව සැපයි.